අර මියුසිකල් ෂෝ එකේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික බහිනකම් විතරයි පුතේ කාම් ගතිය තියෙන්නේ. අර මියුසිකල් ෂෝ එකේ කෙල්ලෝ ටික බහින්න මේ ඊට කලින් කෙලිම මොකුත් නැහැ ගායකයා ඇවිල්ලා සින්දු කියනවා අරගොල්ලෝ ටෝච් ගහනවා. හරිද? අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ කියලා අපි මේ ටෝච් ගහනවා. හරිද? ෆ්ලෑෂර් එක ගහවෙන්නේනවා. හැබැයි සුරංගල අර මේ ඩාන්සින් ක්‍රූ එකේ කෙල්ලෝ ටික ස්ටේජ් එකට බැස්ස විතරයි ගායකයාටත් මාර උද්දාමයටපත් වෙනවා. මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් හුව කොනේ. එමෙන් මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් කියලා ගානවා. අම්මට සුර අර කෙල්ලෝ ටිකත් ඇවිල්ලා කෙල්ලෝ ටිකත් රෙද්ද කරේ තියාගෙන නටනවා. ඈ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් මේ කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි අම්මා මාර ආතල්ලයක් ගන්නවා. දැන් මෙහෙන දුක හිතෙන සින්දුවක්. මරු ආතල්ලා. අන්න වැඩ. අරද ඒ වගේ ගන්න ඕනේ. කිරි වෙහෙරට මල් නෙළුවට ඔබේ මතකය මට සුවඳයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුත් සරණයි කියලා හෙන ආතල් එකක් ගන්න.